Hi, මගේ නම ශාරා. Welcome to my YouTube channel. මම කැනඩාවට ආවේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. හැබැයි දැන් මම කැනඩාවේ පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක්. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම මත් එක්ක මගේ Instagram account එකේ join වෙන්න අමතක කරන්න එපා. මම මේ සතියේ තමයි ඇත්තටම මගේ ඇකඩමිකලි අන්තිම සතිය. මම මේ සතියේම ඔයාලත් එක්ක vlog කරලා share කරන්න තමයි හිතේ. මේ තියෙන සඳුදා උදේ අපි නැගිටිතින් situation එක හොඳටම ස්නෝ කරනවා. මේ තියෙන කලින් දවසේ රෑ ස්නෝ කළා. එකපාරටම අපි තාම ඉන්නේ ෆෝල් එකේ වුණාට එකපාරටම දවස් දෙකක් විතර ස්නෝ කරා. ඉතින් මේ සීතල වීක් එකේ අද මම කැබ් එකක් අරගෙන තමයි කොලෙජ් එකට යන්නේ. මොකද අද එකක් ඩරන්ට් උදේ මීටින්ග්ස් තියෙනවා. අනිත් එක වින්ටර් ටයර්ස් තාම අපි දාගෙන නැති නිසා මෙච්චර ස්නෝ එකේ එන එක රිස්කිත් නිසා කොහොමත් මට එක්සෑම් එකක් තියෙනවා. මම එක්සෑම් එකට වෙලාවට එන්නත් ඕන නිසා ඔන්න මං ආවා කොලෙජ් එකට. අන්තිම විනාඩි 5ත් මොනවා හරි ස්ටඩි කරන්න ඉතලා තමයි මං ආවේ. මේ ඉන්නේ අද මගේ ස්ටඩි බඩි ලව්වෝ. වෙනවනේ ඔයගොල්ලන්ට කොලෙජ් එක හරියම ලස්සනයි ස්නෝ නිසා. මම අන්තිම විනාඩිය වෙනකම් ස්ටඩි කරා. මේ ඉන්නේ මම එක්සෑම් එකෙන් පස්සේ. ඇත්තටම මම හිතුව තරම් එක්සෑම් එක අමාරු නැහැ. ඒ වුණාට අපිට ෂෝට් ක්වෙස්චන්ස් වලට ලියන්න තිබ්බා. සම්පූර්ණයෙන්ම අපි කරපු අසයින්මන්ට් එකක්ම මට මතකද ඒ තිබ්බේ කින්ඩර්ගාර්ටන් වල ඉඳලා ග්‍රේඩ් 1 වලට යන ඔටිස්ටික් කිඩ් කෙනෙක්ට ට්‍රාන්සිෂන් ප්ලෑන් එකක්. ඉතින් මේ මුළු ප්ලෑන් එක මොන සපෝට් ඕන රිසෝසස් ටයිම්ලයින් ඔක්කොම ටික කොහොම හරි ඒ පැය 2-3 ඇතුළත මම කරා. දැන් මම ඉක්මනටම ගෙදර යන්න ඕනේ. ආයෙත් මම ඉතින් ලිෆ්ට් එකෙන් කැබ් එකක් දාලා කැබ් එක එනකම් පොඩ්ඩක් එළියටලා ඉන්න අතරේ මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට මේ තියෙන මම දැරන්ගේ බර්ත්ඩේ එක දවසේ දාගත්ත nails. මට අමතක වුණානේ අඟහරුවාදා වදාත බ්‍රහස්පතින්දා ඔක්කොම ටික vlog කරන්න අද බ්‍රහස්පතින්දා. අද මට එක්සෑම් එකක් තියෙන අන්තිම දවස. මේ ප්‍රෝග්‍රෑම් එකේ ඇකඩමික්ස් වල අන්තිම සතියේ මං ඉන්නේ. අද තමයි මට එක්සෑම් එකක් තියෙන අන්තිම දවස. දැන් අත්තරට vlog එක මට කන්ටිනියු කරන්න බැරි වුණා කියලා. ඒ හින්දා අද දවසේ බලන් විදිහට මම ක්ලිප්ස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. දැන් වෙලා 12යි කාලයි මට එකට එක්සෑම් එක තියෙන්නේ. ඊට කලින් මට ඉක්මනට මෝල් එකට යන්න ඕනේ. මොකද මම මගේ මේ ක්ලාස් එකේ මට හම්බෙච්ච යාළුවගේ අද බර්ත්ඩේ එක. ඉතින් මම යාට පොඩි gift එකක් ඕඩර් කරා. ඒක අද උදේ මම ඕඩර් කරා. මේක ස්ටෝර් එකේ රෙඩි වෙලා තියෙනවා. දැන් මම ඉක්මනට ඉස්සලම Lululemon ගිහිල්ලා ඒක පික් කරගෙන ඊට පස්සේ අපි කොලෙජ් එකට යමු. මේ වෙද්දින් අර ලස්සන ෆෝල් කලර්ස් ඔක්කොම ටික අයින් වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවනේ හරිම නිකන් ග්‍රේ ගතියක් තියෙන්නේ. ඉක්මනටම ස්නෝ කරා නම් හොඳයි කියලා මට හිතෙනවා. හැම දවසෙම එතකොට අර නිකන් වේලිලා වගේ තියෙන කැත පාට ටිකක් නැති වෙලා යන්න. සමහර දවස් නම් හරිම ඩල්. හැබැයි ඔව තියෙන දවස්වලට නම් මං හිතන්නේ ඔක්කොම ඕකේ. දැන් මං ආවා Lululemon එකට. මට ඉක්මනටම පික් කරගන්න පුළුවන් වුණා. මං අද උදේ ඇත්තටම ඕඩර් කරේ. මං ඔයාලට පෙන්නන්න මොකද්ද මං ගත්තේ කියලා මගේ අලුත් යාළුවාට. එයා පින්ක් වලට හරිම කැමතියි. ඉතින් මං එයාට ගත්තා මෙන්න මේ පින්ක් රිස්ලට් එක. ටිකක් මේ ලයිට් පින්ක් එකට තියෙන චුට්ටක් ලොකුවට තියෙන එක වොලට් එකක්. ඊළඟට හොට් පින්ක් එක ඒක කොයින් පර්ස් එකක්. මං දන්නා එයා ට්‍රැවල් කරනවා කියලා. මං හිතන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඉවරෙච්ච ගමන් එයා යුරෝප් වලට ට්‍රැවල් කරනවා. එයාට ඒක හෙල්ප්ෆුල් කියලා මං හිතුවා. විනාඩි 20ක් විතර තියෙනවා. මම ඉක්මනට ඇවිදගෙන යන්න ඕනේ. මං හිතන්නේ ඒකට කතා කරන්න පුළුවන් කියලා. හැබැයි මං පුළුවන් විදිහට ක්ලිප්ස් ටිකක් දාලා. මම හිතුවා කෙලින්ම මම එක්සෑම් එක කරන ක්ලාස් රූම් එකටම යන්නම් කියලා. මම කලින් හිතුවේ මට බර්ත්ඩේ ගර්ල්ව හම්බ වෙලා යන්න පුළුවන් කියලා. මොකද අපි ක්ලාස් රූම් එකට ගියාට පස්සේ අපිට කතා කරන්න එච්චර ටයිම් එකකුත් නැති නිසා මම පරක් වෙච්ච හින්දා මේ ඔයගලන්ට ෆිරන්නේ තාම ස්නෝ පිරিলা තියෙනවා තැන් වල එකතු කරලා. දැන් අපි ඩරන්ට බයි බයි කියලා යමු. මට තව විනාඩි 10ක් විතර තියෙනවා. ඒ හින්දා මම ගොඩාක් ලේට් නැහැ. ඉස්කෝලේ නම් තව චුට්ටක් ලස්සනට තියෙනවා. ෆෝල් කලර්ස් පේනවා. තාම අපේ ලෙක්චරර් ඇවිල්ලා නැති නිසා අපි දෙන්නට කතා කරන්න වෙලාවක් තිබ්බ. එක්සෑම් එක ස්ටාර්ට් කරන කලින් එයා හරිම හැපි. එයා ගොඩක් කැමති වුණා ඒ gift එකට. දැන් එක්සෑම් එක ඉවරනාට පස්සේ ක්ලිප්ස් තමයි මේ. අපි දෙන්න ඇවිදගෙන ගියා. එයාගේ කාර් පාක් එකට එයාට යන්න ඕන නිසා මාත් එයාත් එක්ක ඇවිදගෙන ගියා. ඩැරන් වෙලා යන නිසා. ඉතින් ඊට පස්සේ මම කොලෙජ් එකේ තියෙන පබ් එකට ගියා. මට හිතුණා ඩ්‍රින්ක් එකක් ගන්න. ඊට පස්සේ මට කම්මැලි හිතුණා. දැන් මමත් මේ ආයෙත් ඇවිදගෙන යනවා. මම හිතන්නේ පැයක් විතර මම එහෙට මෙහෙට ගියා කොලෙජ් එකේ. එක තැන් වලට ගිහිල්ලා දැන් අද මට ෆ්‍රී නිසා මට කරන්න දෙයක්වත් නැහැ. වෙනදාට නම් මම ෆ්‍රී ටයිම් එකක් හම්බුනොත් ඊළඟ දවස්වලට තියෙන අසයින්මන්ට්ස් කරනවානේ. අද මට එහෙම කරන්න දෙයක් නැහැ. මම ඩැරන් එනකන් ඉන්නේ. මට හරිම සතුටුයි, හරිම රිලැක්ස්ඩ්. ඒ වුණාට මට 42න් 32යි. මට ඒක ලකුණු මදිරට වන්දන්න ඒක හොඳ මාක් එකක් කියලා මම ප්‍රේ කරනවා අපේ ප්‍රොෆෙසර් ඒ ග්‍රේඩින් එක චුට්ටක් වෙනස් කරයි කියලා. මොකද සමහර කෙනෙක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහර ඒවා පොඩ්ඩක් ට්‍රිකි. අර ෆස්ට් මීටර්ම් එකට කලින් තිබිච්ච එකකින් ප්‍රශ්නයක් තිබ්බා. මං දැනගත්තා ඒකෙන් ලකුණු 6ම මට නැති වෙනවා කියලා. ඒකයි ඔක්කොම ටික නැතුළු තිබ්බ කවන්නේ නැහැ. කවන්න කොහොමද දැන්
මේ මගේ වැඩ ටික ඉවරයි. හෙට තියෙන ප්‍රසන්ටේෂන් එකක්. එනකොට ඒක අපි ඔන්ලයින් කරන හින්දා ඒක ගැන මට එච්චර හින්දා වරි වෙන්න දෙයක් නැහැ. මට හරිව සතුටුයි. හරිව නිදහස්. මගේ ඇකඩමික්ස් මේ අවුරුද්දට ඉවරයි. නෙක්ස්ට් වීක් ඉඳලා මට තුන ප්ලේස්මන්ට් එක ස්ටාර්ට් කරන්න තමයි තියෙන්නේ. මම ඉතින් පොඩ්ඩක් කළා කැම්පස් එකේ රවුමක් කරගෙන හිටියා. මම මගේ යාළුවොත් එක්ක ඉස්සලම කාර් පාක් එකට ගියා. ඊට පස්සේ ආයෙත් ක්ලාස් එක තව තුනෙක් එක්ක ඒගොල්ලොත් එක්ක හාෆ් වේ මම කාර් පාක් එකට ඇවිදගෙන ගියා. මට වෙන කරන්න දෙයක් නැති හින්දා වෙනදාට නම් මම කැම්පස් එකේ හිටියොත් දැන් ඊළඟට කරන්න තියෙන අසයින්මන්ට්ස් වැඩ කරන්න තියෙනවා. දැන් මට කරන්න දෙයක්වත් නැති හින්දා මම ඒ වේ ඇවිදලා හිටියා. අපි දෙන්න යන්න ඕනේ බඩු ගන්න ග්‍රොසරි shopping කරන්න යනකොට ඊට කලින් බඩගිනි මොනවාරි පොඩි දෙයක් කාලම යමු. අද දවසේටම අපි දෙන්නම ඇත්තටම මුකුත් සබ්ස්ටැන්ෂල් දෙයක් කාලා නැහැ. මම ගත්තේ උදේ මගේ ප්‍රෝටීන් කොෆි එක. අපි දෙන්න ටීම්ස් එකෙන් ආයෙත් ගත්තේ ප්‍රෝටීන් කොෆි එකම තමයි. මම ස්ටාර්බක්ස් එකේ ප්‍රෝටීන් කොෆි එකට ඇත්තටම ටීම්ස් එකකට කැමති. මොකද ඒගොල්ලෝ යූස් කරන්නේ අපි ගෙදර යූස් කරන ප්‍රෝටීන් මිල්ක් එකම නිසා මට ඒකේ ෆ්ලේවර් එකට මම ගොඩක් කැමති. කොහමරි අද නම් කොෆි වලින්ම පිරිච්ච දවසක්. දැන් අපි දෙන්න ඇවිල්ලා තියෙන්නේ මම හිතන්නේ මේක රියල් කෙනේඩියන් සුපර් ස්ටෝර් නෝ ෆ්‍රිල්ස් එකේම ටිකක් ලොකු වර්ෂන් එකක්. අද අපිට පොඩි පොඩි දේවල් ටිකක් ගන්න තියෙන නිසා අපි හිතුවා මෙතනින් ඉස්සෙල්ලාම අපිට ඕන ටික බලමු කියලා. දැන් නම් ඇත්තටම අයිස්ක්‍රීම් වලට කැමති වුණාට මම කන්න කැමති නැති නිසා එයාට ගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ එග්නොග්ස් ආයෙත් ඇවිල්ලා තියෙනවා. මේක අපි ගිය අවුරුද්දේ බිව්වා. ඒක නිසා අපි හිතුවා මේ පාර ඕට් වලින් එග්නොග් එක try කරලා බලමු කියලා. මේක බීලා මේක ඉන්නට පස්සේ එහෙම නැත්නම් ආයෙත් ගිය අවුරුද්දේ බීප් එකම try කරමු. මේ දවස්වල අපි දෙන කොස්කෝ එකකින් එනවා එග්නොග් එකක් අපි බීන්නේ. ඒක නා හරියටම ගොඩක් සීනි තියෙනවා. අපේ ෆස්ට් shopping round එක ඉවරයි. මෙතනින් ඇත්තටම අපි ගත්තේ පොඩ්ඩක් අනං වගේ දේවල් ටිකක්. හැබැයි basic items ටිකකුත් ගත්තා. ඊළඟට ඇත්තටම Costco එකේ තිබිච්ච නිසා අපි ආවා Costco එකට. කලින් මාසවල් වල මම free එකේ හිටපු හින්දා අපි farmers markets වලට අපි කැමති තැන් වලට ගිහලා shopping කරාට මේ මාස දෙකේ පොඩ්ඩක්වත් අපිට ඒ වැඩේ කරන්න බැරි වුණා මගේ hectic schedule එක නිසා. ඒක නිසා පුලම් විදිහට තමයි අපි grocery කරේ. You want to say hi to my vlog? මට ඩැරන්ට හයි කියන්න බැරි වුණ නිසා vlog එකට අන්තිම මොහොතේ හයිත් කියලා මේ තියෙන අපි ගත්ත බේසික් අයිටම්ස් ටිකක් Costco එකෙන් මං කාට් එක රිටර්න් කරලා එන්නම්. හැබැයි මේ වෙදින හරිම සීතලයි. මං අද ප්‍රොපර් ජැකට් එකක් දාගෙන ආවෙත් නෑ. කොලෙජ් එක ඇතුළේදී මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි නේද? දැන් අපි ඉක්මනට යමු. දැන් කෙලිම අපිට ගෙදර යන්න බෑ. මොකද නේෂන්ස් එකකට යන්න වුණා තියෙනවා. මට නේෂන්ස් එකේ කිසිම ක්ලිප් එකක් රෙකෝඩ් කරගන්න බැරි වුණා. අපි නේෂන්ස් එකෙන් ගත්තා මම හිතන්නේ වෙජිස් ගත්තා. අයිටම්ස් කීපයක් අරගෙන ඉක්මනට ආවා. මේ වෙද්දින් සන්සෙට් එක වෙලා ඉවරයිනේ. හරිම ලස්සනයි. ඒනට දැන් වෙලාව ඇත්තටම 5:40ට වගේ ඇති. ගොඩක් රෑ වෙලා වගේ පෙනුනට වින්ටර් එකේ මගේ ලබුබු එයා බිම වැටිලා මගේ බෑග් එකෙන්. වින්ටර් එකේ මං අකමැතිම දේවල් වලින් එකක් තමයි ඉක්මනටම සන්සෙට් එක වෙන එක. සීතලේ ඇවිල්ලා මගේ මූණට මොනවා හරි වෙලා මං හිතන්නේ මගේ ග්ලාසස් තිබිච්ච තැන්වල මූණේ පැච් එකක් හිටලා කියලා මගේ ඩැරන්ට් කියන්නේ. ඉතින් තමයි මගේ මේ මාස දෙකේ බිසියස්ට්ම වීක් එක ස්පෙන්ඩ් කරේ. මං හිතනවා මේ vlog එක එන්ජොයි කරන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නම්. එතකල් බයි බයි.